හොඳයි ආදරණීය දුවේ පුතේ දැන් අද ඔයාලට මම කියලා දෙන්න සූදානම්ින් ඉන්නේ තවත් කොටසක් මෙන්න බලන්න ඔයගොල්ලන්ට තියෙන සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරය මේක 7 ශ්‍රේණියේ පන්තියට අදාළයි නමුත් පුතේ ඔයගොල්ලන්ට දිගටම ඕලෙවල් ප්‍රශ්න පත්‍රය දක්වාම අවශ්‍ය වන කොටසක් තමයි අද මම මේ කියලා දෙන්නේ විශේෂයෙන්ම සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරය අපිට භාගවලදී ඕන වෙනවා විජය ප්‍රකාශන වල කුඩා පොදු ගුණාකාරය හොයද්දී ඕන වෙනවා සාධක හොයද්දී ඕන වෙනවා මේ හැමතැනකදීම අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ කුඩා පොදු ගුණාකාරය. එහෙමනම් පුතේ අපි බලමු කොහොමද සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරය හොයන්නේ කියලා. ඉතින් මම පුතාලට මම ඉස්සෙල්ලම කියලා දෙන්න යන්නේ බලන්න 8යි 12යි 16යි කියන මෙන්න මේ සංඛ්‍යා තුනක් අරගෙන මේ සංඛ්‍යා තුනක කුඩා පොදු ගුණාකාරය හොයන විදිය. මොකද්ද පුතේ මේ කුඩා පොදු ගුණාකාරය කියලා කියන්නේ? පුතේ කුඩා පොදු ගුණාකාරය කියන වචනේ ඇතුලේ තියෙනවා ගුණාකාර කියන වචනේ. එතකොට මේ ගුණාකාරයක් කියලා කියන්නේ පුතේ සංඛ්‍යාවන් ගුණ කරලා අපි ගන්න අගයන් වලට. සංඛ්‍යාවන් ගුණ කර ගන්න අගයන් වලට තමයි ගුණාකාර කියන්නේ. දැන් අපි උදාහරණයක් 8 ගුණාකාර ලිව්වොත් 8 16 24 ඊළඟට 32 40 ඔය විදිහට 8 ගුණාකාරය යනවා 12 ගුණාකාර අපි ගත්තොත් 12 24 36 48 ඔය විදිහට 12 ගුණාකාර අපිට ඕනේ තරම් ලියන්න පුළුවන් 16ත් එහෙමයි 16 32 48 ඔය විදිහට අපි ගුණාකාර ලියාගෙන යනවා එහෙම යනකොට පුතේ ඕගොල්ලන්ට මේ ගුණාකාරවල මේ තුන් දෙනාටම පොදු කියන වචනේ එනවා මේ තුන් දෙනාටම පොදු වෙච්ච ගුණාකාරවල කුඩාම කෙනා හොයාගන්න තමයි මේ ඔයාලට මම කියලා දෙන්න යන්නේ කුඩා පොදු ගුණාකාරය කියන්නේ ඔන්න ඕකයි එහෙනම් තේරුම් ගන්න ගුණාකාර මේ තුන් දෙනාටම පොදු වෙච්ච ඒ වගේ කුඩාම කෙනා හොයාගන්න තමයි අපි යන්නේ විශාල කෙනා නෙමෙයි මේකේ කුඩා කෙනා හොයන්න යන්නේ. ඉතින් මේකෙදි පුතා අපිට තියෙනවා මේක කරන්න ක්‍රම දෙකක්. එක ක්‍රමයක් තමයි පුතේ ප්‍රථමක සාධකවල බල ඇසුරෙන් අපි හොයන විදිය. මෙන්න මෙහෙමයි ප්‍රථමක සාධකවල බල ඇසුරෙන් කුඩා පොදු ගුණාකාරය හොයන්නේ. ඔන්න මම ඔයාලට ඒක කරලා තියෙනවා බලා ගන්න කොහොමද කරන්නේ ඉස්සෙල්ලම දීලා තියෙන සංඛ්‍යාවන් තුන වෙන වෙනම අරගෙන ප්‍රථමක සාධක වලින් බෙදනවා එතකොට ප්‍රථමක සාධක කියලා කියන්නේ පුතේ ප්‍රථමක සංඛ්‍යා එතකොට ඒ වගේ බෙදෙන නිසා මේවා ප්‍රථමක සාධක විදියට අපි හඳුන්වනවා මොනවද ප්‍රථමක සංඛ්‍යා 2 3 5 7 11 වෙන සංඛ්‍යා වලින් බෙදෙන්නේ නැති ඒවා ඒවා බෙදෙන්නේ එකක් සහ එම සංඛ්‍යාවෙන් පමණමයි. එතකොට අපි එකට කියනවා සාධක දෙකක් විතරක් තියෙන ඒවා. ඒ කියන්නේ වෙන සංඛ්‍යා වලින් බෙදෙන්නේ එකිනුයි එම සංඛ්‍යාවෙන් විතරයි බෙදෙන්නේ. එතකොට ඒ නිසා ඒවට අපි කියනවා ප්‍රථමක සාධක. ඒ කියන්නේ සාධක දෙකක් විතරක් තියෙන සංඛ්‍යා. එතකොට මෙන්න ප්‍රථමක සාධක වලින් බෙදලා තියෙනවා 8 මුලින්ම බෙදෙන කුඩාම ප්‍රථමක සාධකය 2 එයාගෙන් බෙදුණා ඊට පස්සේ අපිට 4යි 4 ආයෙත් බෙදෙන්නේ දෙකෙන් ඉතිරි නැතුව බෙදෙන්න ඕනේ. එතකොට දෙකෙන් ඔන්න බෙදුණා ආයෙ 4 දෙකෙන් බෙදුනහම 2යි 2 දෙකෙන් බෙදුණා පුතේ ආයෙත් ඉතුරු නැතුව ඔන්න අපිට ලැබිලා තියෙන්නේ 1යි. එහෙනම් එයා බෙදුනහම අපිට ලැබෙන්නේ 1යි. එතකොට ඒ විදිහටම 12ත් අපි බෙදනවා ප්‍රථමක සාධක වලින් දෙකෙන් ඉස්සෙල්ලම බෙදෙනවා 6යි 6 ආයෙ දෙකෙන් බෙදෙනවා 3යි 3 ආයෙ බෙදෙන්නේ පුතා ඉතිරි නැතිව 3ෙන්. එතකොට ඔයාට ඇවිල්ලා තියෙන ඕන්න 3 3ට බෙදනකොට 1යි. ඒ විදිහට 1 ලැබෙනකන් අවසානට බෙදනවා 16ත් අපි එහෙම 15ට බෙදනවා 16 මුලින්ම දෙකෙන් බෙදෙනවා 8යි 8 ආයෙ ඉතිරි නැතිව දෙකෙන් බෙදෙනවා. එතකොට පුතේ 4යි 4 ආයෙ පුතේ ඉතිරි නැතිව බෙදෙන්නේ දෙකෙන්මයි. එතකොට 2යි 2 දෙකෙන් බෙදුනහම 1යි. ඔන්න ඔය විදිහට පුතේ 1 ලැබෙනකන් අවසානෙට 1 ලැබෙනකන් අපි ප්‍රථමක සාධක වලින් බෙදාගෙන යනවා මේ දීලා තියෙන සංඛ්‍යාව. එහෙම බෙදුවට පස්සේ පුතේ අපි කරන්නේ ඒගොල්ලන්ගේ තියෙන ප්‍රථමක සාධක ටික බල විදිහට ලියා ගන්නවා.
අපි ඒකට කියනවා ප්‍රථමක සාධක බල කියලා. බල වල ගුණිතයක් විදිහට ලියන්න පුළුවන්. එතකොට මේකේ නම් තියෙන්නේ ප්‍රථමක සාධක දෙක විතරමනේ. ඒ නිසා මෙතන ඉන්නේ දෙක ගුණ කිරීම දෙක නැත්තම් අපි කියනවා දෙකේ තුන්වෙනි බලය කියලා. එහෙනම් මොකද්ද මම කරලා තියෙන්නේ මේ බලන්නකො පුතේ. මම කරලා තියෙන්නේ අර 8 බෙදලා ගත්තු ප්‍රථමක සාධක බල ටික අරගෙන ලිව්ව බලයක් විදියට. ගුණිතයේ බලයක් විදියට ලිව්වා. දෙකේ තුන්වෙනි බලය. දෙකේව තුනක් එකට ගුණ වෙනවා. ඒ නිසා දෙකේ තුන්වෙනි බලය. ඊළඟට 12 ලියලා තියෙනවා පුතේ. මෙතන ඔයාලට පේනවද තියෙන්නේ දෙකේ ඒව දෙකක්. ඒ නිසා මෙයා ලිව්වා මම දෙකේ දෙවෙනි බලය. මෙයාට තනියෙන් 3 විතරයි ඉන්නේ. එයා තනියෙන් එක බලයක් විදියට ලියලා තියෙනවා. එතකොට 16 අපි ගත්තාම එයා ගාව ඉන්නවා දෙකේ ඒවාම 4ක්. ඒ නිසා අපි එක ලියලා තියෙනවා දෙකේ 4 වෙනි බලය විදියට. එතකොට ඔන්නෝම ප්‍රථමක සාධක බල වලින් ලියාගත්තාම පුතේ ඔයාට හරි ලේසියෙන් කුඩා පොදු ගුණාකාරය හොයාගන්න පුළුවන්. ඒ දී ලියපු ඒ වගේ. මෙන්න මේක හොඳට තේරුම් ගන්න. අපි එහෙම ලියලා තියෙන බල තියෙනවනේ අර ප්‍රථමක සාධකවල. ඒ ප්‍රථමක සාධක බලවල අපි ගන්නේ වැඩිම බලය තියෙන කෙනා. ඒ ප්‍රථමක සාධකවල කවුද අපි ගන්නේ? වැඩිම බලය තියෙන කෙනා. ඔන්න එහෙනම් වැඩිම බලය තිබුණේ කාටද පුතේ මෙතන? දෙකේ 3ද, දෙකේ 2ද, දෙකේ 4ද? අපිට වැඩිම බලය තිබුණේ පුතේ දෙකේ 4. අන්න යා අරගෙන ගිහිල්ලා අතනින් ලියාගත්තා. දෙකේ 4යි. තුනේ ඊළඟට බලනවා තුනේ පාදයේ බලයන් වලින් කවුද වැඩිම ඉන්නේ? තුනේ පාදයේ බලයන් වල තියෙන්නේ එකම එක 3යි. ඒ නිසා මෙතනින් අපිට ඉන්නේ තුනේ එක බලයක් විතරයි. ඒ නිසා යා ලියමු. ලිව්වට පස්සේ පුතේ අපි දන්නවා දෙකේ 4 වෙනි බලයේ උත්තරේ දෙක, ඒ කියන්නේ අගය දෙක 4 පාරක් ගුණ වෙනවා. එතකොට එන්නේ 16යි. 16 වරක් අපිට එන්නේ 3 විදියට උත්තරේ 47යි. මෙන්න මේ විදියට තමයි ප්‍රථමක සාධක බල ඇසුරින් කුඩා පොදු ගුණාකාරය හොයන්නේ. ඉතින් ඔයා ඒ ක්‍රමයට කැමති නම් ඔන්න ඒක ටිකක් දිගයි ක්‍රමය. ඒ ක්‍රමය ඔයාට පහසුයි නම් ඔන්න ඒ ක්‍රමය තියෙනවා. ඊළඟට දෙවනි ක්‍රමය ඔයාට මම කියලා දෙන්න යන්නේ බලන්න. දෙවනි ක්‍රමය හැබැයි පුතේ මීට වැඩිය ටිකක් ලේසි. හරියට හිතන දරුවෙකුට. ඔන්න බලන්නකෝ. ප්‍රථමක සාධක වලින් දිගටම බෙදා යන්නේ. මේ බෙදන ක්‍රමයේදී ඔයාට මහා පොදු සාධකයේදී අපි බෙදුවේ පුතා තුන් දෙනාම බෙදුනොත් විතරනේ. තුන් දෙනාම බෙදුනොත් විතරයි මහා පොදු සාධකයේ අපි බෙදුවේ. හැබැයි කුඩා පොදු ගුණාකාරය හොයන්න කියද්දි පුතේ අනිවාර්යයෙන්ම එකක් බෙදුනත් ඉතිරි නැතිව අපි බෙදන්නම ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. මහා පොදු සාධකයේදී අපි එකක් ඉතුරු නැති කියන්නේ තුන් දෙනාම ඉතිරි නැතිවම බෙදෙන්න ඕනේ. කුඩා පොදු ගුණාකාරයේදී එකක් ඉතිරි නැතිව බෙදුනත් අපි බෙදනවා. ඔන්න බලන් ඉන්නකෝ. 8යි 12යි 16යි දෙකෙන් බෙදුවා. එක ප්‍රථමක සාධකයක් බෙදෙනවා දෙකෙන්. එතකොට අපිට බෙදුනහම එනවා 8ට 4යි 12ට 6යි 16ට 8යි. right? ඊට පස්සේ ආයෙ බෙදෙන්නේ කාගෙන්ද? ආයෙත් බෙදෙන්නේ දෙකෙන්. මොකද ඒකේ කොහොමද තුන් දෙනාම බෙදෙනවා. ඒ නිසා ප්‍රශ්නයක්වත් නැහැ, බෙදන්න පුළුවන්. ඔන්න බෙදුනා 4ට 2යි 6ට 3යි 8ට 4යි. දැන් ඉතින් නැතුව බෙදුණා. නමුත් පුතේ දැන් බලන්න මෙන්න මෙතන ඉන්නවා මේ 3 කියන සංඛ්‍යාව. එයා දෙකෙන් ඉතිරි නැතිව බෙදෙන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කුඩා පොදු ගුණාකාරයේදී පුතා අපිට එකක් බෙදුනත් බෙදන්න අයිතිය තියෙනවා. එතකොට ඒ නිසා පුතේ 2යි 4යි බෙදෙනවා දෙන්නෙක් බෙදෙනවා. ඒ නිසා බෙදන්න පුළුවන්. එතකොට එකක් බෙදුනත් බෙදනවා. එහෙනම් ඔන්න දෙක බෙදුනා දෙකට බෙදුනහම දෙකේ ඒවා මෙතන 1යි. දෙකට දෙකේ ඒවා 1යි. ඊට පස්සේ පුතේ 3 බෙදෙන්නේ නැහැ. බෙදෙන්නේ නැති කෙනා බලෙන් බෙදන්න යන්න එපා. එයා ඉහිම්මම පල්ලෙහාට දාන්න. බෙදෙන්නේ නැති කෙනා ඉහිම්මම පහළට ලියන්න. ඊළඟට පුතා 4 බෙදෙනවා දෙකෙන්. ඔන්න 4ට දෙකේවා 2යි. ඔන්න බෙදුණා. දැන් ඊළඟට පුතේ ආයෙත් අපිට පේනවා මෙතන බෙදෙන කෙනෙක් ඉන්නවා දෙකෙන්. ඉතිරි නැතුව මං කියුවා නේද එක්කෙනෙක් බෙදුනත් බෙදන්න ඕනේ කියලා. අන්න එහෙනම් දෙක බෙදෙනවා දෙකෙන් ඉතිරි නැතිව 1යි. ඒ අනුව පුතේ ඔයාට දැන්
බෙදෙන්නේ නැති තුන එහෙමම යටට ආපහු ගෙනිච්චා. මෙන්න එකත් ආයෙ බෙදෙන්න කෙනෙක් නැහැ. එයත් එහෙමම පහළට ගියා. දැන් බෙදන්නේ කාගෙන්ද? අර ඉතුරු වෙලා ඉන්න තුන. එක්කෙනෙක් බෙදුණා බෙදන්න ඕනේ. එහෙනම් තුන තුනෙන් බෙදෙන්නේ. එතකොට අපිට ලැබෙනවා මෙහෙම 3ට 3 එකයි අනිත් ඒවා දෙන්න එහෙමම පහළට යනවා. ඒ අනුව පුතේ එකේ පේලියක්ම ලැබෙනකම් අවසානට මේවා ප්‍රථමක සාධක වලින් බෙදන්න ඕනේ. මේකේ තියෙන විශේෂත්වය තමයි එක්කෙනෙක් බෙදුනත් බෙදන්න ඕනේ. බෙදෙන්නේ නැති කෙනා එහෙමම යටට දාන්න ඕනේ. එක්කෙනෙක් බෙදුනත් බෙදන්න ඕනේ. බෙදෙන්නේ නැති කෙනා එහෙමම යටට දාන්න ඕනේ. එහෙම බෙදාගෙන ගිහිල්ලා ප්‍රථමක සාධක වලින් බෙදාගෙන ගිහිල්ලා අවසානට පුතේ මෙන්න මේ බෙදන්න ගත්තු ප්‍රථමක සාධක ටික අරගෙන අන්තිමට මේ බෙදන්න ගත්තු මේ ප්‍රථමක සාධක ටික අරගෙන ඒගොල්ලන්ගේ ගුණිතයක් විදිහට ලියා ගන්නවා. එහෙම ලියාගත්තාම ඔයාට ලස්සනට එනවා දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම 3. අර උත්තරේ වෙනවා 48. එනම් ඔන්න ඔය විදිහට තමයි ප්‍රථමක සාධක භාවිතා කරලා සහ ප්‍රථමක බලයන් භාවිතා කරලා සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරය හොයන්න තියෙනවට ලේසි ක්‍රම දෙක. ඉතින් ওই විදිහට ඔයාලට දිගටම මගේ මැත්ස් නුවණින්දු YouTube එකත් එක්ක එකතු වෙනකොට තවත් පාඩම් කොටස් ඕනි තරම් හොයාගන්න අල්ලගන්න පුළුවන්. ඔයාලට ජීවිතේ ඔයාලට අඩුපාඩු වෙච්ච තැන්, ඔයාලට ගණිතේ මගහැරිච්ච තැන් තියෙනවා නම් පුතේ ඔයාලට ලේසියෙන්ම අල්ලගන්න පුළුවන්. මැත්ස් නුවණින්දුත් එක්ක එකතු වුණොත් මගේ YouTube එක අනිවාර්යෙන්ම ඔයාලා පුළුවන් හැමෝම subscribe කරලා දිගටම එකතු වෙන්න. ඔබට එතකොට ගණිතය හොඳට ඉගෙන ගන්න අවස්ථාව හම්බ වෙනවා. ගණිතය අපේ ජීවිතේ පුතේ. එහෙනම් අපි හරියට ගණිතය ඉගෙන ගන්න සෙට් වෙන්න මැත්ස් නුවණින්දුත්